මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ අපි ඉලෙක්ට්‍රොනික්ස් වල සියලුම පරිපත හදලා බලන අපි කියනවා ප්‍රොජෙක්ට් බෝඩ් එක නැත්නම් ව්‍යාපෘති පෝරුව. මෙතන ව්‍යාපෘති පෝරුවක්. ඒතර මේ වගේ ව්‍යාපෘති පෝරුවක් අපිට ඕන වෙන්නේ යම්කිසි පරිපතයක් අපි හැදුවට පස්සේ අපි ඩිසයින් කරාට පස්සේ ඒ පරිපතය මේ ව්‍යාපෘති පෝරුව මත හදලා බලන්න පුළුවන්. తాවකාලිකව තමයි හදන්නේ. ඒතර తాවකාලිකව මේක වැඩ කරනවාද කියලා හදලා බලන්න පෝරුව තමයි ව්‍යාපෘති පෝරුව. රයිට්. එතකොට මේ ව්‍යාපෘති පෝරුව කියන්නේ නිකන් මේක එළියෙන් බැලුවාම හිල් ගොඩක් විතරයි. නිකම්ම හිල් ටිකක් තියෙන්නේ. හරිද? සිදුරු ටිකක් තියෙන්නේ. එතකොට මේක අපි දැනගන්න ඕනේ මේ සිදුරු එකිනෙකට සම්බන්ධයි ළමයි. ඇතුලෙන් සම්බන්ධ අපිට ඒක එළියෙන් පේන්නේ නැහැ. ඇතුලෙන් සම්බන්ධ. ඒතර මේ ඇතුලෙන් සම්බන්ධතාවය ඇති කරන්නේ ලෝහ මගින්. අපි මෙහෙමම මේ ව්‍යාපෘති පෝරුව මෙහෙම ගලවලා බලමු. චූට්ටක් මේ බලන්න. ඔයාට පේනවද මේ විදිහට මේ ලෝහ පතුරු ගහලා තියෙනවා. ඒ ලෝහ පතුරු ගහලා තියෙන්නේ සිදුරු එකට සම්බන්ධ කරලා. හැබැයි මේ ලෝහ පතුරු එකිනෙකට සම්බන්ධ නෑ වගේ අපිට පේනවා. හරි. එතකොට මම මෙහෙම කරනවා. මම ගන්නවා මේ පෑනක්. පෑනක් අරගෙන මම මේක එළියෙන් ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට. රයිට්. මේ බලන්නකෝ. මෙන්න මේ විදිහට. ඔයාට පේනවද මෙන්න මේ විදිහට මේ අතට මේ ලෝහ තහඩු යනවා මේ. දැක්කද? මේ ලෝහ තහඩු යන්නේ ළමයි මේ අතට. හොඳට ලං වෙලා බලුවොත් ඔයාලට පේනවා මෙන්න මේ ලෝහ තහඩු යන්නේ මේ අතට. එතකොට මම මේ අපේ සිදුරු දිහා මෙහෙම පෙන්නුවොත් එතකොට මේ සිදුරු ළමයි මෙහෙම එකට සම්බන්ධයි. මම මේ අඳින විදිහට මෙන්න මෙහෙම එකට සම්බන්ධයි. මේ යට සිදුරු ටික මේ අතට සම්බන්ධයි. මම මේ අරයන පෑන අරයන එක පේනවා ඇති මේ සිදුරු එකිනෙකට සම්බන්ධයි. මේ ඔය සිදුරු එකිනෙකට සම්බන්ධයි. තේරුණාද? එතකොට අපි මම මේක චුට්ටක් කොහොම තියලා අපි වයර් එකක් මෙන්න මෙතනින් ගැහුවොත් මෙන්න මේ සිදුරුට ගැහුවොත් ඒ වයර් එක මේ සිදුරු සියල්ලමත් එක්ක යටින් සම්බන්ධයි. ඒතර මේ වයර් එක මෙතනින් ගහලා තව වයර් එකක් අපි මෙතනින් ගැහුවා කියමුකෝ. මේ බලන්නකෝ. කහ පාට වයර් එකක් ගැහුවා කියලා හිතන්නකෝ. ඒතර මේ කහ පාට වයර් එකයි සුදු පාට වයර් එකයි ළමයි එකට සම්බන්ධයි. කොහෙන්ද සම්බන්ධ? ව්‍යාපෘති පෝරුවෙන්. මේ එකම සිදුරු පේලිය නෙමෙයි. දැන් මාරු කරලා ගහලා නෙමෙයි තින්නේ. මේ එකම සිදුරු පේලියනේ පේනවද හොඳට? මේ පේනවද හොඳට? මේ එකම සිදුරු පේලියනේ. මේ එකම සිදුරු පේලියේ. ඒතර මේ දෙන්න එකට සම්බන්ධයි. ඒතර ඒක සම්බන්ධතාවය ඇති වෙන්නේ කොහෙන්ද? මෙන්න මේ පහලින්. දැක්කද? මේ පහලින්. මේ සුදු පාට වයර් එක මෙතනින් ඇවිල්ලා සම්බන්ධ. ඒතර මේ තහඩුවට සම්බන්ධයි. ඒ තහඩුව මෙහෙම ගිහිල්ලා අනිත් සිදුරට සම්බන්ධයි. මේ සුදු පාට කෙනයි කහ පාට කෙනයි එකට සම්බන්ධයි. මෙන්න මේ යට තියෙන තහඩු මගින්. එතකොට ඒ සිදුරු ඒ විදිහට. දැන් ඔයාලා මෙහෙම අරගන්න බලන්න. දැන් මම කහ පාට එක ගලවලා මෙන්න මෙතනින් සම්බන්ධ කරනවා. දැන් ළමයි සුදු පාට එකයි කහ පාට එකයි සම්බන්ධයිද? නැහැ. සම්බන්ධ නැහැ. සුදු පාට එකේ ඉන්නේ උඩ තීරුව මත, කහ පාට එකේ ඉන්නේ යට සිදුරු ටික මත. දැක්කනේ? දැන් මම සුදු පාට එක ගලවලා මෙතනින් හයි කරනවා. දැන් සුදු පාට එකයි කහ පාට එකයි සම්බන්ධයිද? ඔව් සම්බන්ධයි. දැක්කද ළමයි? සුදු පාට එකයි කහ පාට එකයි සම්බන්ධයි. ඒ එකම සිදුරු පේලින් ඉන්නේ. එහෙනම් මේ තියෙන සිදුරු මෙන්න මේ අතට සම්බන්ධයි. ඒ කියන්නේ මේ අතට සම්බන්ධයි. උඩ සිදුරු පේලිය මේ අතට සම්බන්ධයි. ඒතර මේ උඩම කට්ටියත් ඔව් මේ උඩම කට්ටියත් මේ අතට සම්බන්ධයි. ඊට පහළින් ඉන්න කට්ටියත් මේ අතට සම්බන්ධයි. ඒතර මම මෙහෙම එතන පොඩි උදාහරණයක් පෙන්නන්නම්. ඔන්න සුදු පාට කෙනා මෙතෙන්ට සම්බන්ධ කරා, කහ පාට කෙනා මෙතෙන්ට සම්බන්ධ කරා. හරි. දැන් සුදු පාට කෙනයි කහ පාට කෙනයි එකට සම්බන්ධයිද? ඔව් එකට සම්බන්ධයි. සුදු පාට කෙනයි කහ පාට කෙනයි එකට සම්බන්ධයි. මේ එකම පේලියට ගහලා තියෙනවා. දැන් මම සුදු පාට කෙනා මෙතනින් ගහනවා. දැන් සුදු පාට කෙනයි කහ පාට කෙනයි එකට සම්බන්ධයිද? නෑ. දැන් සම්බන්ධ නෑ. දැක්කද? මෙන්න කහ පාට කෙනා මෙන්න සුදු පාට කෙනා දැන් එකට සම්බන්ධ නෑ. පැහැදිලිද නේද? උඩ දැන් කහ පාට කෙනාව ගලවලා මෙතනින් ගහනවා. දැන් සම්බන්ධද සුදු පාටයි කහ පාටයි? ඔව් සම්බන්ධයි. ඒ යටින් සම්බන්ධතාව තියෙනවා. රයිට්. එහෙනම් ඔන්න මේ සිදුරු පේලිය මෙහෙට සම්බන්ධයි. මේ සිදුරු පේලිය මෙහෙට සම්බන්ධයි. එතකොට ඊළඟ සිදුරු මේ මැද තියෙන සිදුරු ගැන මම කියන්නේ ඒක රටාව වෙනස්. ඒතොර යට තියෙන සිදුරු මෙන්න මේ අතර සම්බන්ධ වෙන්නේ. මම ඔන්න සුදු පාට කෙනා මෙතනින් ගහලා කහ පාට කෙනාව ගලව ගන්නම්කෝ. මම ඔහොම පෙන්නනම් පිටිපස්සේ. මේ බලන්න. ඔන්න දැක්කද? දැන් මේවා සම්බන්ධ ළමයි මේ අතට. ඔයාලට පේනවද මේ? මෙහෙට සම්බන්ධයි. මේ ලෝහ පතුරු තියෙන යටට. එතකොට යට අතර සම්බන්ධයි. එතකොට මම මෙතෙන්ට සුදු පාට වයර් එක ගහලා මම මේ කහ පාට වයර් එක ගෙනල්ලා මෙතෙන්ට සම්බන්ධ කරාම
මේ බලන්න මෙතෙන්ට සම්බන්ධ කරාම ඔන්න සුදු පාටයි කහ පාටයි ඉන්නේ එකම තීරුවක් මත. එහෙනම් දැන් සුදු පාටයි කහ පාටයි එකට සම්බන්ධයිද? ඔව් සම්බන්ධයි. දැන් මං කහ පාට කෙනා ඊළඟ තීරුවෙන් ගහනවා. එතකොට දැන් මේ බලන්න දැන් චුට්ටක් ඔන්නවා. දැන් බලන්න. දැන් සුදු පාට කෙනා ඉන්නේ මේ කෙළවරේ තීරුවේ. කහ පාට කෙනා ඉන්නේ ඊට එහා පැත්තේ තීරුවේ. දැන් සුදු පාට කෙනයි කහ පාට කෙනයි සම්බන්ධයිද? නැහැ. මම ඔන්න තව පැත්තකින් පෙන්නන්නම්. රයිට් මෙහෙම පෙන්නන්නම්. දැන් සුදු පාටයි කහ පාටයි සම්බන්ධ නැහැ. ඒක තීරු දෙකක ඉන්නේ. තේරුණාද? දැන් මම සුදු පාට කෙනාව ගලවලා මේ පැත්තෙන් ගැහුවොත් මෙතනින් ගැහුවොත් ඔන්න දැන් සම්බන්ධයිද සුදු පාටයි කහ පාටයි දෙන්න? ඔව් දැන් සම්බන්ධයි. දැක්කද වැඩේ? දැන් සුදු පාට කෙනයි කහ පාට කෙනයි එකට සම්බන්ධ එකම තීරුවේ ඉන්න නිසා. එතකොට ඔන්න ඒ තීරු සියල්ලම මේ අන තීරු සියල්ලම මේ අතට මේ අතට මේ අතට මේ අතට මේ අතට එකිනෙක සම්බන්ධයි. ඒක අපිට බලා ගන්න පුළුවන් ළමයි මෙහෙම පිටිපස්සෙන්. දැක්කද? ඔන්නෝම පිටිපස්සෙන් බලා ගන්න පුළුවන්. රයිට් ඊළඟට යට තීරු ටික දැන් යට සිදුරු ටික ඒවත් ළමයි එකට මේ අතර සම්බන්ධයි. මේවත් එකිනෙකට මේ අතර සම්බන්ධයි. එතකොට දැන් මම මේ වයර් එක දැන් මේ කෙළවරේම ගහලා කියන ඉන්නකො කෙළවරේම ගැහුවා. සුදු පාටක මෙතන උඩම ගැහුවේ. ඊළඟට මෙතනින් කහ පාටක ඒ තීරුවේ යටට ගැහුවා. දැන් සම්බන්ධ නෑ. මෙන්න මේ මැදින් කැඩිලානේ. මේවට පේනවද? මැදින් කැඩිලානේ. එතකොට මැදින් කැඩලා නිසා දැන් සම්බන්ධ නෑ. දැන් මම මේ සුදු පාට කෙනාව ගලවලා මෙතෙන්ට ගැහුවාම මේ සිදුරට ගැහුවොත් දැන් සම්බන්ධද? ඔව්. දැන් මැද කෙනා පහු කළානේ මේ මැද තීරුව පහු වෙලානේ. ඒතර දැන් සුදු පාට කෙනයි දැන් මෙතන ඉන්න කහ පාට කෙනයි එකිනෙක සම්බන්ධයි එකම කොටසේ එකම තීරුවක ඉන්න නිසා. හරි. මං හිතනවා ඔයාලට දැන් ඒක ඕක මං ඔහොම එහෙමත් පෙන්නන්නකො යට තීරුව දැක්කද මේ? යට තීරුවේ දැක්කද? යට තීරුවෙත් මේ තියෙන සිදුරු මේ මේ තියෙන තීරු මේ අතර සම්බන්ධ වෙලා තියෙන්නේ මේ. හොඳට බැලුවොත් මේ අතර සම්බන්ධයි. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට ව්‍යාපෘති පූර්වක සිදුරු සම්බන්ධ වෙන විදිහ අඳුර ගන්න පුළුවන්. දැන් මම ඔහොමම තියලා මේ වයර් දෙක ගලවනවා. දැන් ඔයාට පේනවද මෙන්න මේ ප්‍රතිරෝධකය මම මෙතන මෙහෙම යම් තැනකට සම්බන්ධ කරනවා. හරිද? ඒ අපි ලං කරලා පෙන්නුවා. යම් තැනකට මෙහෙම සම්බන්ධ කරනවා. එතකොට ඒ ප්‍රතිරෝධකෙම අනිත් අග්‍රය මෙහෙම තවත් තැනකට මම මෙහෙම සම්බන්ධ කරනවා. තැන් දෙකකට සම්බන්ධ කරලා තියෙනවා. ඔන්නෝම සම්බන්ධ කරලා තියෙන තැන් දෙකකට. සිතුරු දෙකකට සම්බන්ධ කරලා තියෙන්නේ. මේ දැක්කද? තැන් දෙකකට සම්බන්ධයි. දැන් මම තව ප්‍රතිරෝධකයක් අරගෙන මෙන්න මෙතෙන්ට ගැහුවොත් ඔන්නෝම ගැහුවොත් මේ ප්‍රතිරෝධකයේ කෙලවරයි අර දැන් මම පස්සේ ගහපු ප්‍රතිරෝධකයේ කෙලවරට එකට සම්බන්ධද? ඔව් සම්බන්ධයි. ඇයි? එකම තීරුවට ළමයි ගහලා තියෙන දැක්කද මේ? ඔයාලට මෙහෙම බලුවොත් මේ බලන්නකෝ. එකම තීරුවට මෙහෙම ගහලා තියෙන මේ දැක්කද? එකම තීරු නිසා මේ ප්‍රතිරෝධකයේ මේ කෙලවරයි මේ ගහපු ප්‍රතිරෝධකයේ මේ පැත්තේ කෙලවරයි එකට සම්බන්ධලා ඉන්නේ. හරි. ඊට පස්සේ මම මේ ප්‍රතිරෝධකයේ ඔන්න මේ පැත්තෙන් ආයෙ ගැහුවා. හරි. එහෙනම් දැන් ඔය ප්‍රතිරෝධක දෙක මට කියන්න පුළුවන් ශ්‍රේණිගතව හයි වෙලා තියෙන්නේ. රයිට්. ඒ කියන්නේ මම ඔක ඇඳලා පෙන්නුවොත් මේ බලන්නකෝ. සිදුරක් තියෙනවා. හරි. තව සිදුරු මෙතනත් 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. රයිට්. මැද සිදුරු තියෙනවා. මම ඒව ඔක්කොම අඳින්නේ. ඒකට පැටලෙනවනේ. රයිට්. මම මෙහෙම ගන්නම් ප්‍රතිරෝධකයක් අරගෙන එක කෙලවරක් මෙතෙන්ට ගහලා තියෙන්නේ. ඒ ප්‍රතිරෝධකේ අනිත් කෙලවර මෙන්න මෙතෙන්ට ගහලා තියෙන්නේ. ඔන්න ඔහොමනේ සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. එතකොට දැන් තව සිදුරු ටිකක් අරගෙන මම මේ තව සිදුරු ටිකක් තියෙනවානේ. ඔහොම තව සිදුරු ගොඩාක් තියෙනවා. ඊට පස්සේ දැන් ගන්නවා මම මෙහෙම ප්‍රතිරෝධකයක් අරගෙන මම මෙතන සම්බන්ධ කරගෙන පෙන්නන්නේ ප්‍රතිරෝධකයක් අරගෙන ඒ ප්‍රතිරෝධකයේ කෙලවර ගහනවා මෙතෙන්ටම. දැක්කද? ගහලා මේ ප්‍රතිරෝධකයේ කෙලවර මෙතෙන්ට ගහනවා. දැන් මේ ප්‍රතිරෝධක දෙක මෙහා R1 කියමු මෙහා R2 කියමු මේ R1 සහ R2 කියන ප්‍රතිරෝධක දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ මෙහෙමයි මේ ඔන්න R1 ප්‍රතිරෝධකය ඔන්න ඔහම දැක්කද එයාගේ කෙලවරට සම්බන්ධ වෙලා කවුද R2 ප්‍රතිරෝධකය ඔන්න ඔහම සම්බන්ධලා ඉන්නේ මේ ඔන්න ඔහම සම්බන්ධලා ඉන්නේ R2 ප්‍රතිරෝධකය එහෙනම් ඔයාට පේනවද මේ A සහ B දෙකලවර ගත්තොත් R1 ප්‍රතිරෝධකය හා R2 ප්‍රතිරෝධකය මොන ගතවද සම්බන්ධලා තියෙන්නේ
ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. මම මෙතනම ඇඳලා පෙන්නන්නම් ප්‍රතිරෝධක දෙකක් සමාන්තරගතව හයි වෙන විදිය. ඔය දැන් මම මේ ගත්තේ මේ සිදුරු ළමයි මේ අතර සම්බන්ධයි ඈ. මේ සිදුරු මේ අතර සම්බන්ධයි. ඒක දැන් ඔයාලා දන්නවනේ මේ අතර සම්බන්ධයි. දැන් මම ආය ඇඳලා පෙන්නන්නම් මෙහෙම. 1 2 3 4 5යි. මේ සමාන්තරගත කරන්න යන්නේ 1 2 3 4 5යි. රයිට්. ගන්නවා ප්‍රතිරෝධක දෙකක් සමාන්තරගත කරලා පෙන්නනවා මම මෙතන ඇඳලා අපි ඒක අතන ප්‍රොජෙක්ට් බෝඩ් එකේ ගහලා බලමු. ඔන්න සමාන්තරගත කරන ප්‍රතිරෝධකයක් R1 ප්‍රතිරෝධකය ඔන්නෝම සමාන්තරගත කළා. ඊට පස්සේ තව ප්‍රතිරෝධකයක් අරගෙන සමාන්තරගත කරගෙන නිකන් ගැහුවා. තැන් දෙකකට අපි මෙහෙම ගැහුවා. තව ප්‍රතිරෝධකයක් අරගෙන මෙතෙන්ටයි මම සම්බන්ධ කරා. එයා මම කියනවා R2 කියලා. දැන් මේ ප්‍රතිරෝධක දෙක එකිනෙකට සමාන්තරගතයි. ඇයි මේ පේලිය මෙහෙට සම්බන්ධයි මේ පේලිය මෙහෙට සම්බන්ධයි. අර මං කියන්නේ මැද පේලි කියන්නේ උඩින් යන තීරු නෙමෙයි යටින් යන තීරු නෙමෙයි මැද පේලි. දැක්කද සම්බන්ධතාව තියෙන විදිහ. මම මේක පරිපතයක ඇඳොත් එහෙම මට පරිපතය අඳින්න පුළුවන් මෙහෙම. ඔන්න R1 ප්‍රතිරෝධකය හරි ඊළඟට එයාටම සම්බන්ධයි මෙන්න මෙහෙම ඔන්නෝම R2 ප්‍රතිරෝධකය. දැක්කද? එතකොට මේ සමාන්තරගත සම්බන්ධයනේ. එහෙනම් දැන් අපි තව පරිපතයක් දැන් මම සමාන්තරගතත් කරනවා. මේ තව පරිපතයක් මම සම්බන්ධ කරලා පෙන්නන්නම් බැටරියයි LED එකයි ප්‍රතිරෝධකයයි. හරි. ඔන්න බලන්න මම සමාන්තරගතය කරන එකත් කරනවා. මම මේකත් මෙහෙම වඳින්නම්කෝ. ඔන්න ප්‍රතිරෝධකයක් දානවා. R1 කියලා ප්‍රතිරෝධයක් දානවා. එයාට ශ්‍රේණිගතව LED එකක් හයි කරනවා. මේ එයාට ශ්‍රේණිගතව LED එක හයි කරනවා. right. ඒ කෙලවරවල් දෙකට මං හයි කරනවා බැටරියක්. ඔන්නෝම බැටරියක් හයි කරනවා මේ. මෙයා LED එක. ඔන්නෝම බැටරියක් හයි කරනවා. ඔන්න ඔය පරිපතෙත් මං හදලා බලනවා. right. එහෙනම් අපි සමාන්තරගත කරලත් බලමු. මේ වගේ ප්‍රතිරෝධකයක LED එක ගහලත් බලමු. ඔන්න එහෙනම් අපි ප්‍රතිරෝධක දෙක සමාන්තරගත කරන්න යන්නේ මං අර කලින් වගේම මේක අල්ල ගන්නවා. මේ ප්‍රතිරෝධක ශ්‍රේණිගත කරලා තියෙන කලින් ගහපු ටිකමයි මම මේක ගලවනවා. දැන් ඔයාලට පේනවද ප්‍රතිරෝධකයක් තැන් දෙකකට සම්බන්ධ කරලා තියෙනවා. මම මෙන්න මෙහෙම හයි කරනවා එයාටම යටින් ඒ තීරුවේම යට කෙලවරවල් දෙකට හොඳට බලන්න. දැන් මේ ප්‍රතිරෝධක දෙක එකිනෙකට අර මං කලින් පෙන්නුවා වගේ මොනගතව සම්බන්ධ වෙලා තියෙනවද? සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙනවා. දැක්කද? මොන බලන්න එකම තීරුවට සම්බන්ධ මේ එකම තීරු වලට මෙයා සම්බන්ධ. එහෙනම් ප්‍රතිරෝධක මොන ගතවද සම්බන්ධ වෙලා තියෙන්නේ? සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙන්නේ. මම හිතනවා පැහැදිලි. ප්‍රතිරෝධය සමාන්තරගතයි. ඊට පස්සේ මම මේ පරිපතයම වෙනස් කරනවා ප්‍රතිරෝධකයක් සහ LED බල්බයක්. ඒතර LED බල්බ හයි කරද්දී LED එකේ ධන පැත්ත හරියට බලලා හයි කරන්න ඕනේ. මේ දිග පැත්ත තමයි ධන මේ මෙහෙම ඇල්ලුවාම දිග එක තමයි ධන. මේ තියෙන ධන අග්‍රය අනිත් පැත්ත ඍණ අග්‍රය දිග එක ධන මේ. ඔන්න කෙලින් අල්ලන්න. දිග අග්‍රය ධන කෙටි අග්‍රය ඍණ. එතකොට ධන අග්‍රය මං එළියට හිටින්න ගැහුවොත් මෙන්න මෙහෙම. ඔන්නෝම එළියට හිටින්න. දැන් මේ ප්‍රතිරෝධකය එයාගේ ප්‍රතිරෝධක කෙලවරට LED එක හයි වෙලා ඉන්නවා. ඊට පස්සේ ආයෙ කෙලවරට හයි වෙලා මෙතෙන්ට මං ධන අග්‍රය ගැහුවේ මේ. මම මේ ඇඟිල්ල තියගෙන ඉන්න තමයි LED එකේ ධන තියෙන්නේ. එහෙනම් බැටරිය ධන. දැන් මම බැටරියකුත් අරගෙන ගිහිල්ලා මේ බැටරියක් මෙහෙම අරන් ඇවිල්ලා ඒ බැටරියේ ධන වයර් එක මෙන්න මෙතෙන්ට හයි කරනවා. හරි. ඒ කියන්නේ LED බල්බේ ධන තැනට හයි කරනවා. ඊට පස්සේ බැටරියේ ඍණ අග්‍රය ගෙනල්ලා මං අනිත් පැත්තට හයි කරගන්නවා. right. අන්න දැක්කද? දැන් මේ LED එක පත් වෙනවා. කොහොමද පත් වෙන්නේ? මෙන්න මේ ධන වයරකින් ධාරාව වෙනවා LED එකට සම්බන්ධයි. දැන් ඔයාලා චූට්ටක් මම මේක ලම්ම කරලා පෙන්නන්නම්කෝ. ඔයාලට පේනවද මේ මෙතන මේ ධන වයර එක සම්බන්ධ වෙලා ඊට පස්සේ ඒක දිගේ යටින් එන්නේ LED එකට ඇවිල්ලා ඊට පස්සේ LED එකකින් ගිහිල්ලා මෙතෙන්ට යනවා. LED එකේ මේ කෙලවරේ ඉඳලා මේ LED එකේ මෙතන ඉඳලා LED එකේ මෙතෙන්ට එනවා. sorry මේ ප්‍රතිරෝධකේ මෙතෙන් නෙමෙයි එකම තීරුවක ගහලා ඉන්න සම්බන්ධයි යටින්. දැන් එකම තීරුවක නෙමෙයි නම් මේක සම්බන්ධ නැහැ. මේ එකම තීරුවක නෙමෙයි නම් මේ LED පත්තු වෙන්නේ නැහැ මේ. දැක්කද? තීරු දෙකක LED එක තියෙන මේ තීරුවේ
ප්‍රතිරෝධකයේ තියෙන මේ තීරු දෙකක. ඒතර සම්බන්ධේ නැහැ. LED පත්තු වෙන්නේ නැහැ. මේ දෙන්න එකම තීරුවක ඉන්නකොට තමයි මේ අග්‍ර දෙක මේ වයර් දෙක මේ LED එකේ කෙලවරයි ප්‍රතිරෝධයේ කෙලවර එකට සම්බන්ධ වෙන්නේ. එහෙනම් ඔන්න ප්‍රතිරෝධකය හරහා ඍණට එනවා. දැන් මෙතන හිතන්නකෝ ඍණ වයර් එක ගහලා තියෙන ප්‍රතිරෝධකයේ තීරුවෙමයි. දැන් මේ ඍණ වයර් එක ප්‍රතිරෝධකයේ තීරුව නැතුව වෙන තැනක් ගැහුවොත් එහෙම අපිට වැරදිලා එහෙම ගහන්න පුළුවන්. එතකොට වැඩ කරන්නේ නැහැ. හරි එහෙනම් ඍණ වයර් එක ගහන්න ඕනේ ප්‍රතිරෝධකයේ තීරුවෙමයි. ප්‍රතිරෝධක තීරුවෙමයි ගහන්නේ. ගහලා ඔන්න LED එකපත් වෙනවා. පැහැදිලිද වැඩේ? ඔන්න ප්‍රතිරෝධක සරල පරිපතයක් මේ මම ප්‍රොජෙක්ට් බෝඩ් එක තුල සම්බන්ධ කරේ. එතකොට ඔන්න ව්‍යාපෘති පූර්වක සිදුරු එකිනෙක සම්බන්ධ වෙලා තියෙන විදිහ. එතන මට නැවත වරක් ඔයාලා අනිවාර්යෙන් මේක ඔයාලගේ ටියුට් වල ඔයාලගේ පොත්වල මේක නෝට් කරගන්න ඕනේ. මම ඊළඟට ඔයාලා ඇඳලා පෙන්නනවා ව්‍යාපෘති පූර්වක සියලුම සිදුරු ටික එකිනෙක සම්බන්ධ වෙලා තියෙන විදිය. ඔය තියෙන විදිහට බලන්න සිදුරු එකිනෙක සම්බන්ධ වෙන විදිහ. එතකොට ඒ සිදුරු එකිනෙක සම්බන්ධ වෙන ලෝහ තහඩුමකින්. ඒතර අපි පරිපත මුලින්ම කරන්න ඕනේ. පරිපත මේක තුල ස්ථාපනය කරන්න කලින් මුලින්ම කළ යුත්තේ ඔයාලා වෙනම පරිපතයක් ඇඳලා මම දෙන පරිපත ටික ඇඳලා ඒ පරිපතය ප්‍රොජෙක්ට් බෝඩ් එකේ තියෙන විදිහ ඔයා වෙනම අදින්න ඕනේ. හරි වෙනම අදින්න ඕනේ. ඒතර මම ඔයාලට මේ වීඩියෝ එක අවසානයේ ඒක ඔයාලට වෙනම අදින විදිහ දාලා වීඩියෝ එකක් ඔයාලට පෙන්නනවා. කොටසක් පෙන්නනවා. ඒ කොටස බලන්න. ඒතර ඔයා මුලින්ම දානවා මම මුලින්ම දාන පරිපතය ඊට පස්සේ ඒක අඳින විදිහ ප්‍රොජෙක්ට් බෝඩ් එකේ සම්බන්ධ කරන විදිහ නැතුව අඳින විදිහ දානවා. ඒක ඇඳලා බලන්න හැමෝම ඇඳලා තියාගන්න. ඇඳලා පුරුදු වෙන්න. ඒතර ඔයාලට පුළුවන් පරිපතයක් හරියට ප්‍රොජෙක්ට් බෝඩ් එකේ ගහගන්නේ කොහොමද? වයර සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක හරියට දැනුවත් වෙන්න. ඒ අතරතුර මම තව චූටි දේවල් දෙකක් තුනක් විතර පෙන්නනවා. මේ සමහර උපාංග තියෙනවා මේ ප්‍රොජෙක්ට් බෝඩ් එකේ ගහන විදිහක් තියෙනවා. විශේෂ විදිහක් තියෙනවා. රයිට් මම උපකරණ දෙකක් පෙන්නන්නම්. මේක ගලවලා උපකරණ දෙකක් පෙන්නන්නම්. එතකොට මෙන්න තියෙනවා අර කලින් වගේම අපි ප්‍රොජෙක්ට් බෝඩ් එක මම මෙහෙම තියන්නම්. මම ගන්නවා මේ වගේ මේ තියෙන IC එකක්. මේ තියෙන ගේට් IC එකක් පින් 14ක IC එකක්. මේ පින් 14 IC එක ළමයි අපි ගහන්නේ ස්ථාපනය කරන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ කාණුවක් අරගෙන මේ කාණුවේ දෙපැත්තට තමයි මේක සම්බන්ධ වෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට කාණුවේ දෙපැත්තට හිටින විදිහ තමයි අපි මේ පින් 14 IC එක ගහන්නේ. මේ දැක්කද? පින් 14 IC එක ගහන්නේ මෙන්න මෙහෙම කාණුවේ දෙපැත්තට හිටින විදිහට. එතකොට එකක්. නැත්තම් මේක දැන් හිතන්නකෝ මම දැන් මේක ගලවලා ගන්නම්කෝ. මෙහෙම ගැහුවොත් වෙන දේ හිතන්න. මෙහෙම ගැහුවොත් ඇත්තට මොකද්ද වෙන්නේ? දැන් ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙහෙම ගැහුවොත් මොකද වෙන්නේ? මේ පැත්තේ තියෙන පින් එක මෙන්න මේ පැත්තේ තියෙන පින් එක යටින් මේ පැත්තේ පින්නත් එක එකිනෙක සම්බන්ධයි. ඇයි මේ තිරු එකට සම්බන්ධයිනේ. ඒතර මෙහෙම ගැහුවොත් වැරදි ළමයි ඈ. මෙහෙම ගැහුවොත් වැරදි. IC එකක් මෙහෙම ගහන එක වැරදි. IC එකක් ගහන්න ඕනේ ඔන්න ඔය වගේ කාණුවක් අරගෙන ඒ කාණුවේ දෙපැත්තට ඔන්න ඔය විදිහට කාණුවේ දෙපැත්තට තමයි සම්බන්ධ කරන්න ඕනේ. රයිට්. ඊළඟට මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටරයක්. හරිද? මේ තියෙන ට්‍රාන්සිස්ටරයක් මම මෙහෙම පෙන්නන්නම්. අග්‍ර 3ක් තියෙන D400 ට්‍රාන්සිස්ටරයක්. එතකොට මේ ට්‍රාන්සිස්ටරෙත් අපිට මෙන්න මෙහෙම සම්බන්ධ කරගන්න පුළුවන්. මේ ට්‍රාන්සිස්ටරෙත් අග්‍ර එකිනෙක සම්බන්ධ නොවන විදිහට එකිනෙකට ගෑවෙන්නේ නැති වෙන්න ඔන්න ඔහම සම්බන්ධ වෙන්න ඕනේ. දැක්කද? මේ එකිනෙකට සම්බන්ධ එකිනෙක ගෑවෙන්න තියෙන මෙහෙම සම්බන්ධතාව තියෙන්න ඕනේ. නැත්තම් අපිට මෙහෙමත් සම්බන්ධ කරන්න පුළුවන්. මෙහෙමත් විදි තියෙනවා. දැන් එකක් මෙතන එකක් මේ පැත්තට මාරු කරලා එකක් මෙහෙම මාරු කරලා අර එකිනෙක සම්බන්ධතාව නැති වෙන විදිහට දාන්නත් පුළුවන්. ඒතර අපිට මෙහෙමත් සම්බන්ධ කරන් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඔය එකිනෙකට සිදුරු තුනක ගහන්න. දැන් මෙහෙම ගැහුවොත් ට්‍රාන්සිස්ටරේ මොකද වෙන්නේ? ට්‍රාන්සිස්ටරේ මෙහෙම ගැහුවොත් මොකද වෙන්නේ? ට්‍රාන්සිස්ටරේ මෙහෙම ගැහුවොත් මේ බලන්න මෙහෙම ගැහුවොත් එහෙම මේ අග්‍ර තුනම එකිනෙක සම්බන්ධ වෙලා. එහෙම බෑනේ මේ. රයිට්. දැන් බලන්න මෙහෙම සම්බන්ධ කරලා ළමයි මේ ට්‍රාන්සිස්ටරේ අග්‍ර ටික එකට සම්බන්ධ වෙලා. දැක්කද වැරදි? මෙහෙම සම්බන්ධ වුණේ මේ තීරුව එකට සම්බන්ධයිනේ. එහෙම වෙන්න බෑ. ඒතර ට්‍රාන්සිස්ටරයක් හයි කරද්දී හයි කරන්න ඕනේ මෙන්න මේ විදිහට. දැක්කද? එයා පොදු නීති පොදු දේවල්. ඔන්න ඔහම වෙන වෙනම තැන් තුනක වදින්න සම්බන්ධ කරනවා. දැක්කද? ඔය සිදුරු තුනක වැදලා තියෙන්නේ. තැන් තුනක තමයි ECB ඉන්නේ. ඔන්න ඔය වගේ දේවල් ටිකක් එක්ක තමයි අපි මේ ව්‍යාපෘති පූර්ව කියන එක ඉගෙන ගන්න ඕනේ. එතකොට අපි ව්‍යාපෘති පූර්ව ගැන කතා කරලා ඉවරයි. සහාර දෙන ක්‍රියාකාරකම් ටික කරන්න අඳින්න ඇඳලා බලන්න ඒක පුරුදු වෙන්න මාර වටිනවා.
එහෙනම් ওই ටික තමයි ඔයාලට කියන්න තියෙන ව්‍යාපෘති පූර්ව සම්බන්ධව. එහෙනම් අපි තවත් මේ වගේ ප්‍රැක්ටිකල් එකක් එක්ක ඉස්සරහට සම්බන්ධ වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම ජයග්‍රහීත දවසක්